හිතන්න ඔබ ඉන්නේ පැයට කිලෝමීටර් 40,000ක වේගයෙන් එන ගිනි බෝලයක් ඇතුලේ කියලා. ඒ ගිනි බෝලයෙන් පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 2800කටත් වඩා වැඩි. ඒ කියන්නේ යකඩ පවා දිය වෙලා වාෂ්ප වෙන රස්නයක්. හැබැයි පුදුමය කියන්නේ ඒ ගිනි බෝලයේ ඇතුලේ ඉන්න ගගනගාමීන්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඔවුන් ඉන්නේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයක. කොහොමද මේක වෙන්නේ? අද අපි කතා කරන්නේ ආර්ටෙමිස් මෙහෙයුමේ ඔරායන් යානය පෘථිවියට එද්දී ගිනි නොගන්නා ඒ තාක්ෂණය ගැන. ආර්ටෙමිස් මෙහෙයුමේ අවසාන අදියර වන පෘථිවියට නැවත පැමිණීම ඉතාම තීරණාත්මකයි. මේ යානය පැයට කිලෝමීටර් 40,000ක වේගයෙන් පෘථිවි වායුගෝලයට ඇතුල් වෙනවා. මේ වේගය නිසා වායුගෝලයේ ඇති වායුන් සමග ඇතිවන ඝර්ෂණයෙන් හටගන්නා උෂ්ණත්වය සෙල්සියස් අංශක 2760ක් එහෙමත් නැත්නම් ෆැරන්හයිට් අංශක 5000ක් දක්වා ඉහළ යනවා. මෙතරම් උෂ්ණත්වයකදී ඕනෑම ලෝහයක් දිය වී යා හැකියි. නමුත් ඇතුලේ ඉන්න ගගනගාමීන්ට කිසිම අනතුරක් නැතිව නැවත පෘථිවියට පැමිණෙන්න හැකියාව ලැබෙන්නේ නාසා ආයතනය විසින් පාවිච්චි කරන ලෝකයේ තියෙන ශක්තිමත්ම තාප පලිහක් නිසා. ඔරායන් යානයේ පතුලේ සවිකර ඇති මෙම පලිය සාදා ඇත්තේ ඇව්කෝට් නම් විශේෂිත ද්‍රව්‍යයකින්. මේක විශේෂිත රෙසින් වර්ගයක්. හැබැයි මේ පලිය වැඩ කරන්නේ අපි හිතන විදිහට නෙවෙයි. මේ ක්‍රියාවලියට කියන්නේ ඇබ්ලේෂන් කියලා. යානයේ වායුගෝලයට ඇතුළු වෙද්දී ඇතිවන අධික රස්නය නිසා මේ පලිහේ පිටත ස්තරය ටික ටික පිලිස්සලා ගැලවිලා යනවා. අන්න ඒ ගැලවිලා යන කොටස් එක්කම යානය ඇතුළට එන්න උත්සාහ දරන අතිරික්ත තාපයත් අභ්‍යවකාශයටම අරන් යනවා. හරියට අපේ ඇඟ රත් වෙද්දී දහඩිය දාලා ඒ දහඩිය වාෂ්ප වෙද්දී ඇඟ නිවෙනවා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. ඔරායන් යානය සඳහා පාවිච්චි කරන තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි ස්කිප් රීඑන්ට්‍රි. මෙහිදී යානය පෘථිවියට කෙලින්ම කඩා වැටෙන්නේ නැහැ. මුලින්ම වායුගෝලයේ වැදිලා ආපහු පොඩ්ඩක් ඉහළට විසි වෙනවා. ඒ ඇයි දන්නවද? එක පාරටම ආවොත් යානයට අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් මේ යානය මුලින්ම වායුගෝලයේ වැදිලා ආපහු පොඩ්ඩක් ඉහළට විසිවෙන නිසා මේ යානයේ වේගය පාලනය කරනවා වගේම රස්නය අවස්ථා දෙකකට බෙදා හරිනවා. ඒකෙන් තාප පලියට තියෙන පීඩනය ගොඩක් අඩු වෙනවා. ඉතින් මේ යානයේ පතුල විතරක් නෙවෙයි මුළු යානයම වට කරලා කළු පාට සිලිකා ටයිල් අලවලා තියෙන්නේ. මෙහි තාක්ෂණය කොච්චරද කියනවා නම් එක පැත්තක් ලාව වගේ රත් උනත් අනෙක් පැත්ත අපට අතින් අල්ලන්න පුළුවන් තරම් සීතලයි. මේ නිසා තමයි මෙහි පිටත අංශක දහස් ගණනක් රස්නය තියෙද්දී උනත් ඇතුලේ ඉන්න අයට සාමාන්‍ය කාමර උෂ්ණත්වයක ඉන්න පුළුවන් වෙන්නේ. අවසානයේදී වේගය පැයට සැතපුම් 20ක් දක්වා අඩු කරගෙන පැරෂුට් ආධාරයෙන් යානය හෙමින් සීරුවේ පැසිෆික් සාගරයට පතිත වෙනවා. ඉතින් මේ අසීරු ගමන සාර්ථක වෙන්නේ මේ මනුෂ්‍ය ඉතිහාසයේ නිර්මාණය කරපු දියුණුතම තාප පලිහ වගේම දියුණුතම තාක්ෂණය කියලා ලෝකයටම ඔප්පු කරමින්.